Welcome back to my YouTube channel. ඔන්න මං අද ගෙනාවා room cleaning video එකක්. ඒක බලන්නකෝ එහෙනම්. මුලින්ම මම මගේ ඇඳ අස් කරගන්න. ඉතින් මේ වගේ අලුත් bed sheet එකක් දාලා කොට්ටක් දාලා මම පෙරවන bed sheet එකක් දාලා ওই විදිහට ලස්සනට හදලා මගේ ලස්සන මේසෙත් අස් කරගන්න තමයි මේ ආවේ. මෙන්න මේ විදිහට තමයි මම මගේ මේසෙ අස් කරගෙන හිටියේ. තමන්ට කැමති විදිහට මේසෙ තමන්ගේ හිත පාඩම් කරන්න ආස විදිහට තමයි තමන්ගේ මේසෙ හදා ගන්න ඕනේ. ඉතින් මම ලැප් එකක් charge එකකට ගන්න තමයි මෙන්න මෙහෙම තිබ්බේ. ඉතින් වතුර බෝතලෙත් උඩ තියලා මම පරිසර නියුණු එකේ ස්කූල් එකේ ඉන්න දවස්වල ඉතින් මට හම්බුණා සෝබා කියලා බැච් එකක්. ඒක තමයි ඔයාලව දැන්. මෙන්න මෙතන ඉතින් මම අලුතෙන් ගත්ත බඩු ටිකකුත් තියෙනවා. ඒවත් එක්ක මම පිළිවෙලට කාමරේ අස් කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට තවරුද්දට වගේ රූම් එක ලස්සනට තියාගන්න අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක ඉතින් ඔයාලට අරගෙන ආවේ. මේ ස්ටිකර් එකට නම් මම පුදුම ආසාවකින් හිටියේ. මේ ස්ටිකර් එක මම බිත්තියේ කොයි වෙලාවෙද ගන්න කියලා හිටියේ. ඉතින් ඒ පූස නම් හරිම ලස්සනයි නේද? එන්නේ තමයි මේ මොස්කෝ කියලා තියෙන එක නම් මට තියන්න තැනක් අයිඩියා එකක් නෑ කොතනද තියන්නේ කියලා. ඒක තමයි මම මෙතනදී කල්පනා කරන්නේ. ඔන්න ඉතින් ඔයාලටත් පුළුවන් මට මගේ රූම් එකේ මේක කොතනින්ද තියන්න ඕන කියලා කමෙන්ට් එකක් දාන්න. මට හම්බුණා ඩික්ෂනරි බුක් එකක්. මේ තියෙන එක ගොඩක් පරණයි වගේ. කෙදුවිලිත් දාලා ඉතින් මේ විදිහට මම ඒක පොඩ්ඩක් කිරිලා තිබ්බත් ඒක පිරිසිදු කරලා මට කියවන්න ආස නිසා මම මේක ගත්තා. මේ නෝට්බුක් එක නම් මට ගෙනල්ලා දුන්නේ තාත්තී. ඉතින් මම ඒකට ගොඩක් ආසයි. ඒකේ ලියන්නේ කොයි වෙලාවෙද කියලා තමයි මම ඉන්නේ. ඒ තරම්ම මම මේකට ගොඩාක් ආසයි. දැන් යන්න හදන්නේ කැලෙන්ඩර් එක එල්ලගන්න. දැන් ඉතින් ඒ වැඩේත් හරි. මගේ කණ්ණාඩි ගාව තියෙන බඩු ටිකයි මේකප් බඩු ටිකයි ඔරලෝසු ටිකයි හදාගන්න තමයි දැන් යන්නේ. ඉතින් ඒ ටික තමයි මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. තමන් ඉන්න තැන තමන් පාඩම් කරන කාමරේ පිළිවෙලට ලස්සනට තියාගත්තම තමන් කරන කාර්ය කරන්න තමන්ට හරිම ආසාවක් තමයි දැනෙන්නේ. ඒ හින්දා ඔයාලා මතක කරන්න එපා තමන් ඉන්න තැන පිළිවෙලට තියාගන්න. දැන් නම් ඔන්න මුළු රූම් එක මස් කරලා ඉවරයි. ඉතින් මම මේ විදිහට මගේ මෙහෙයුම සාර්ථකව අවසන් කරා. ඔන්න guys මම දැන් මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට අයිඩියා එකක් ලැබුණා නම් මාව subscribe කරලා විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. පුංචි ස්නැක් එකකුත් ගන්න අමතක කරේ නැහැ.